සුගත හිමිනාමය මීලොව කුසුම්දාමය දුරුව බලකාමය උදාවේවා ලොවට සාමය. ළමෙක් අහලා තිබ්බස යුද්ධ ගැන මොකද කියන්නේ කියලා. යුද්ධ ගැන කියන්න තරම් එහෙම ලොකු දෙයක් නැහැ. යුද්ධ ගැන අර සබ්මැරින් මේ සබ්මැරින් කිය ඒක ප්‍රවර්ධනය කරන එකට වැඩිය අපි දන්නා පරිදි ඉතිහාසයේ ඉඳන් අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට ඉඳන් අපි යුද්ධය ගැන යම් දේවල් ඉගෙනගෙන තියෙනවා සහ පහුගිය වකවානුවේ අවුරුදු 30ක් විතර අපේ ලංකාවෙත් යුද්ධයක් පැවතුණා. ඒ නිසා ඒක අපි සමහරු දැකලා තියෙනවා, අත්දැකලා තියෙනවා, සමහරු පොතපතින් දැකලා තියෙනවා. යුද්ධ ගැන අපි දන්නවා. ඇත්තටම යුද්ධ කියන්නේ මොකද්ද? දැන් බලන්නකෝ ඇමරිකාවයි ඉරානයයි අතර පවතින යුද්ධය. බලාරගලයක් නේ පුතේ. මේ කොහේවත් තියෙන රාජ්‍යයක් රටක් අල්ලගෙන හරි සාමෙන් සතුටින් පරිස්සමෙන් ජීවත් වෙච්ච අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම් අහෝසි කරන හරි කාලකන්ණි දෙයක් යුද්ධ කියන්නේ. එතකොට බලන්නකෝ යුද්ධයට මූලිකත්වය ගන්න නායකයෝ අවුරුදු 65 75 ලොන් හැලිච්ච අවසාන ඒගොල්ලන්ගේ ජීවිතයේ අවසාන වකවානුවක අවධිය ගත කරන්නේ. ඒගොල්ලෝ ජීවිතේ විඳින්න තියෙන සියල්ලම විඳලා අවසානයේ මේ උද්දච්ච බලයෙන් වියරු වැටුණු වියරු නායකයෝ කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඔට්ටු වෙන්නේ. බලන්න ඔය වීඩියෝස් එහෙම දකිනකොට හරි බලන්න දුකයි. සමහර පුංචි දරුවෝ පුංචි දියණිය දුවරු දරුවෝ අර බංකර් රස්සේ ඉඳන් මොනතරම් වාගාලාපයක් වේදනාවක් විඳින කතා කරනවද? අම්මා තාත්තා අහිමි වෙලා අතපය අහිමි වෙලා මේ යුද්ධෙන් කවුරුත් දිනපු කෙනෙක් නෑ මගේ ආදරණීය දුවේ පුතේ. යුද්ධෙන් ජයග්‍රහණය කරපු කිසි කෙනෙක් නෑ. යුද්ධෙන් උනේ සැමට සමස්තය අහිමි වීම විතරයි. මේ භූමිය මේ සමහර යම් දේවල් මේ භෞතික සම්පත් අපේ මගේ කියාගෙන එකතු කරගන්න හදන සමාජයේ ඕනම මිනිස්සෙක්ට 60 70කට වැඩි ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේ අවුරුදු 60 70ක් ජීවත් වෙන්න ඇවිල්ලා මේකේ සුන්දරත්වයේ භුක්ති විඳින්න නැතුව මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන මිහිර විඳින්නේ නැතුව මනුෂ්‍යත්වයෙන් මානුෂීය හැඟීමෙන් ජීවත් වෙන්නේ නැතුව බලය පසුපස හඹා යමින් මේ දේවල් එකතු කරන්න හදනවා අරන් යන්නද නෑ. යම් මොහොතක අතාරින්න වෙනවා. යුද්ධයෙන් කිසිම කෙනෙක් ජයග්‍රහණය ලැබලත් නෑ. යුද්ධය ගැන අරගොල්ලෝ දිනුම් මේගොල්ලෝ දිනුම් අරයා ළඟ නාස්තිකාවි තියෙනවා මෙයා ළඟ මේවා තියෙනවා කිය උදම්මනනවාට වැඩිය අපි එකම එක ප්‍රාර්ථනාවක් කරමු. මේ යුද්ධයේ ගිනිදැල් නිවිලා සමස්ත ලෝක වාසීන්ම සතුටින් සිනහමුවින් ජීවත් වෙන්න පුළුවන් හෙට දවස ළඟ උදා වේවා කියන එක. සුගත හිමිනාමය මීලොව කුසුම්දාමය දුරුව බලකාමය උදා වේවා ලොවට සාමය.